අපිට පළවෙනියට ඕන වෙනවා සොසේජස් චීස් සෝස්. අපි මේ රොටියක් වගේ හදාගත්ත මේවා එක උඩින් සෝස් ටිකක් ගාගනිමු. ඊට පස්සේ චීස් කෑලි තියාගනිමු. ලූණු කෑලි, තක්කාලි කෑලි උඩින් තියාගෙන ඉවරලා පුච්චා ගනිමු. මේ තියෙන්නේ අපේ ලේසියෙන්ම හදන්න පුළුවන් පීසා එක. මේකත් හරිම රසයි. අපිට මේකට ඕන වෙනවා රොටි. අපි ඒකේ චීස් ටික ගාගනිමු. සෝස් ටික, ලූණු කැබලි ටික. අපිට මේකට මිරිස් කෑලි උනත් දාන්න පුළුවන්. මොසරෙල්ලා චීස් ඉරුන් ඇට. අපි දැන් මේක කෑලි කෑලි වලට කපා ගනිමු. බෙල් පෙපර්, තක්කාලි, පාන් එක උඩ සෝස් ගාලා චීස් කෑලි දාලා ඉවරලා අපි අර හදාගත්ත මිශ්‍රණය ඒකට දාගනිමු. ලූණු, තක්කාලි, බෙල් පෙපර්, ලුණු, ගම්මිරිස් කුඩු දාලා පාන් පෙත්ත උඩින් ඒ ටික තවට ගනිමු. කෑලි මිරිසුත් තියගනිමු. බටර් දාලා ඉවරලා දෙපැත්ත පුලුස්සා ගනිමු. බටර්, සෝස්, ලුණු, බෙල් පෙපර්, ඉරුඟු ඇට, මොසරෙල්ලා චීස්. අපි දැන් මේ පාන් පෙත්ත දෙපැත්ත පුලුස්සා ගනිමු. උඩින් කෑලි මිරිස් ටිකකුත් තියගනිමු. මේකට ඕන වෙනවා වට්ටක්කා දිග ගෙඩියක්. මේ මදේ අපි අයින් කරගනිමු. සෝස් ටිකක්, මොසරෙල්ලා චීස්, සොසේජස් දාලා හොඳට තම්බා ගනිමු.